ආදරයෙන් පිළිගන්නවා ටෙච්චකයා YouTube චැනල් එකට. ඔන්න අදාරන්න ඇවිත් තියෙන WhatsApp පාවිච්චි කරන ඔයාට වැදගත්ම වෙන වීඩියෝ එකක්. ඒ තමා ඔයත් WhatsApp ස්ටේටස් දාන කෙනෙක් නම් ඔයාගේ ස්ටේටස් බලන යාලුවෝ මේ වීඩියෝ එක දාන්න අර වීඩියෝ එක දාන්න වගේ කියද්දි ඔයාට ඒ හැම කෙනාටම ඒ වීඩියෝ ෂෙයා කරන්න අමාරුයිනි සහ ෂෙයා කරත් සිග්නල් නැති ප්‍රශ්න හින්දා ඔයාට ගොඩක් වෙලාවට එපා වෙනවා නේද. ඉතින් ඒ ප්‍රශ්නයට විස්තුමක් තමා අද මම මේ වීඩියෝගෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇත්තරම මේ ප්‍රශ්නයට විසඳුමක් WhatsApp එකෙන්ම රීෂයා කියන ඔප්ෂන් එක හරහා අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මේකෙන් වෙන දේ මං ඉස්සෙල්ලාම සරලවම කියන්නම්. ඉතින් වෙන්නේ ඔයා දාන ස්ටේටස් එකක් රීෂයා කියන පොඩි ඔප්ෂන් එකක් පෙන්න්නනවා. ඉතින් එතකොට ඔයාගේ යාලෝන්ට තියෙන ඔප්ෂන් එක හරා ඔයාගේ ස්ටේටස් එකම එයාගේ ස්ටේටසයක් විදියට යට දාන්ඩ පුළුවන් හැකියාවත් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ රීෂයා කියන ඔප්ෂන් එක අපි ඔන් කරගන්නේ සහ ඔයාගේ යාළුවෙක් නම් ඉගැන්නේ කොහොමද අපි මෙම ස්ටේටසයක් ෂයාව කරගන්න කියලා. ඉතින් දැටත් මේ ගොඩක් දෙන දන්නවා ඉතින් දන්නති කටියත් ඉන්නවා ඉතින් දන්නති කටයට තම මේ විඩි කරංාවේ ඒන අපි වැඩි කතානතුව යං වීඩියකට ඇලෝනේ ඉතින් මම ඔයාලට මේ වැඩෙක් කරන්න මගේ WhatsApp එකකවුන්් දෙකක් මම පාවිච්චි කරනවා එකක් මගේ පර්සන WhatsApp එකකවුන්් එක සහ අනිත් එක මගේ චැනල එකට මං හදලා තියෙන WhatsApp එකකවුන්් එක මෙන්න මේදර තියෙනවා ඉතින් අපි බලමු කොහොමද මේ වැඩි කරන්න කියලා ඉතින් ඉස්සල්ලා මං යැන ඔයා මේ වැඩි කරන්න ඕනි එතකොට ඔයාගේ WhatsApp එක ඕපන් කරලා මගේ පර්සනල් එක මේක එතකොට ඒක වාට බලාගන්න පුළුව මෙතන ඇඩ් ස්ටේටස් තියෙනවා ඉතින් ඒ ස්ටේටස් එක මම මෙතන ස්ටේටස් එකත් තෝරගන්නවා ඉතින් තෝරගත්තර පස්සේ වාට බලාගන්න පුළුවන් යට මෙතන තියෙනවා ස්ටේටස් කොන්ටක්ට් කියලවාට බලාගන්න පුළුවන් මෙන්න මේ විදියට මෙතින් වට බද පේන ඇති ස්ටේටස් කොන්ටක්ට් කෙලෙත්තර තියෙනවා ඉතින් වාට කරන්න තියෙන්නේ එන්න ඒක උඩ ටච් කරගන්න ඉතින් ටච් කරගත්තර පස්සේ යාලුවනේ වාට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන තියෙනවා ඔයාගේ මයි කන්ටක්ට් මයි කන්ටක්ට් එක්ස්පර්ට් ඔන්ලි ෂෙයාර් කියලා ඊකස්සේ මෙතන වාට බලාගන්න පුළුවන් දැන් අලුත් ඔප්ෂන් එකක් දීලා තියෙනවා allow sharing කියලා ඉතින් වාට කරන්න තියෙන්නේ සරලවම ඒ ටික් එක ඔන් කරගන්න ඉතින් ටික් එක ඔන් කරගත්තට පස්සේ වාට ඩන් කියලා දෙන්න පුළුවන් ඉතින් ඩන් කියලා දුන්නට පස්සේ ඔයා ස්ටේටස් එක සෙන්ඩ් කරන්න ඉතින් මේක ඔයා දාන හැම ස්ටේටස් එකකට මොයා මේ වැඩේ කරන්න ඕනේ නෑ ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නම් මේ ස්ටේටස් එක බැලුවට පස්සේ ඉතින් තව දෙයක් තමා දැන්වා හිතන්නකවා මේ වීඩියෝ මේ එක පාර එක ස්ටේටස් එක විතරක් දැම්මම ඉතින් ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔයාලට බලන්න පුළුවන් දැන් මේ මගේ අනිත් WhatsApp එකේ මම ලොග් වුණා ඉතින් ඒකෝර බලා ගන්න පුළුවන් ඔයාලට ස්ටේටස් එකක් පෙන්නනවා ඉතින් ඔයාලට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ විදිහට ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ එතකොට ඔයාගේ යාළුවෙක් වගේ මට කරන්න තියෙන්නේ දැන් මගේ මේ WhatsApp එකෙන් මේක ෂෙයා කරගන්න මේක උඩ ඔබන්න විතරයි ඉතින් එතකොට මේ විදිහට කන්ටිනියු කරාට පස්සේ ඒ ස්ටේටස් එක මගේ කැමති විදියකට මට දාගන්න පුළුවන් මෙන්න මේ විදිහට සරලව ඉමෝජියක් දාලා ඕන විදිහට මට දාගන්න පුළුවන් එතකොට මගේ ස්ටේටස් එක මෙන්න මේ විදිහට ෂෙයා වුණා ඉතින් ඔය විදිහට තමයි කරන්නේ. ඉතින් ඔයාට මේක හැම වෙලාවෙම කරන්න ඕනේ නෑ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මම නැවතත් මගේ කලින් WhatsApp එකට ගිහිල්ලා මේ විදිහට මම ස්ටේටස් එකක් තෝරගන්නවා. ඉතින් තෝරගත්තට පස්සේ ඔයාට එතන මම කලින් කිව්වා ඒක ටික් එක ඔන් වෙලාම තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් සරලවම ඔයාගේ WhatsApp එකේ දාන ස්ටේටස් අනිත් කට්ටියට ෂෙයා කරගන්න පුළුවන් විදිහට ඔයාටත් මේ විදිහට ෂෙයා කරගන්න. ඉතින් මම හිතනවා අද ගෙනාපු වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නද කියලා. ඉතින් වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම මතක් කරලා channel එක subscribe කරන්න. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන්ම පළයි කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම මම ඒකට reply කරනවා. මොකද දැන් exam එක ඉවරයි. ඉතින් exam එකේ ඉඳලා මට එක දිගට ඔයාලට වීඩියෝ ගන්න පුළුවන්. ඒ හින්දා මම හිතනවා අනිවාර්යෙන් ඔයාලට ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දායි කියලා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ වැදගත් වුණා නම් මතක් කරලා ලයික් එකක් කරන්න. ඔයාගේ නොදන්න යාළුවන්ටත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාගේ ස්ටේටස් ඉල්ලන යාළුවන්ට මේක ෂෙයා කරන්න. ඉතින් එතකොට පුළුවන් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ආතල් එකේ ස්ටේටස් එකක් දාලා ඉන්න.